අද අපි ඉගෙන ගන්න යන්නේ මාක් ෂීට් එකේ දෙවෙනි කොටස විදිහට කොයිතරම් A B C S W ප්‍රමාණයක් තියෙනවද කියන එක දැන ගැනීම සඳහා ඉතින් අපි කලින් හදපු මාක් ෂීට් එකම තියෙනවා. ඒකේ මෙතන කාණ්ඩ විෂයන් වල මම මේ කීපය සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඕන විදිහට අදාළ ළමයින්ට මේ විදිහට කාණ්ඩ විෂයන් හදාරන ශිෂ්‍යයන් ඉදිරියේ මේවා සඳහන් කරගන්න පුළුවන්. කෙටි නම ඊළඟට බලමු මෙන්න මේ සිංහල විෂය සඳහා කොහොමද ABC ලබා දෙන්නේ කියලා. එතකොට අපි මෙන්න මෙතන එක කොලම් එකක් අතහැරලා අපි මේක වෙන් වෙන්න ඕන නිසා මෙතනට ෆිල් කලර් එකකුත් දාලා නමු ඊළඟ කොටසට මේ විෂයන් ටිකම තමයි එන්නේ. ඒ නිසා අපි මේ ටික මෙහෙමම කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරනවා. ඊට පස්සේ මේවා නැවත ඩබල් ක්ලික් කරලා මේ ටිකම සිලෙක්ට් කරලා ෆොන්ට් සයිස් එක අපි ආසන්න 15ට වගේ දානවා. මෙතන අපි වර්ක් එක ටයිප් කරලා බලමු. ගැටලුවක් නැහැ. ඉඩ ප්‍රමාණවත්. සමහර මෙතනට අපි ගිහිල්ලා පළවෙනි සෙල් එකට ගිහිල්ලා සමාන කිරීමේ ලකුණ ගහලා අපි if කියන කමාන්ඩ් එක පාවිච්චි කරනවා. if කමාන්ඩ් එක පාවිච්චි කරලා වරහනක් ඕපන් කරනවා. මෙන්න මේ සෙල් එක වැඩි නම් 75 74ට වැඩි නම් අපි දැන් 74ට වැඩි නම් 75ත් අවශ්‍ය නම් අපිට සමාන කිරීම දාගන්න පුළුවන්. අපි දෙනවා 74ට වැඩි නම්. ඊට පස්සේ කමාවක් දාලා අපි A කියන ග්‍රේඩ් එක තමයි හම්බ වෙන්න ඕනේ. එතකොට ඉන්නට කමාස් අපි ක්ලෝස් කරලා නැවත කමාවකින් වෙන් කරනවා. එතකොට මේ පළවෙනි කොටස ඉවරයි. හැබැයි දැන් ඊළඟ B සඳහා නැවත if එකක් ලියන්න වෙනවා. නැවත if එකක් දාලා වරහනක් ඕපන් කරලා මේ සෙල් එකමයි විශාලද කියලා අපි අහනවා 60ට වඩා 59 60ත් අයිති වෙන නිසා 59ට වඩා වැඩිද එහෙනම් එහෙම වැඩි නම් අපි ආපහු ඩබල් කෝට්ස් ඇතුලේ දෙනවා B. නැවත අපි මේක ක්ලෝස් කරලා කමාවකින් වෙන් කරනවා. එතකොට මේක නැවත කීප වතාවක් අපි මේක ටයිප් කරන නිසා මම මේක කොපි කරගන්නවා. කොපි කරලා මෙතෙන්ට control V දීලා paste කරනවා. එතකොට ලකුණ ඊළඟට 49ට වැඩි නම් C එන්නේ. කියන්නේ 50ත් 65ත් අතර 49ට වඩා වැඩි නම් C. නැවතත් control V දීලා paste කරනවා. ලකුණ 34ට වැඩි නම් කියන්නේ 35ත් ඇතුළු වෙන්න නිසා 34ට වැඩි නම් අපි දෙන්නේ S. ඊළඟට අපි දෙනවා මේ එකක්වත් නෙවෙයි නම් 74ට වැඩි නම් A 59ට වඩා වැඩි නම් B 49ට වැඩි නම් C 34ට වඩා වැඩි නම් S. ඔය එකක්වත් නෙවෙයි නැවත if එකක් අවශ්‍ය වෙන්නේ මේ එකකටවත් අයිති නොවේ නම් අපි කියන්නේ W. ඒ නිසා එකක් ඉන්නවට කමස් ඇතුලේ මේක W දීලා මේක ක්ලෝස් කරලා මේ විදිහට වරහන් අපි ඕපන් කරලා 1 2 3 4 වරහන් හතරක් ඕපන් කරලා ඒ නිසා මම වරහන් හතරක් වහනවා. ඊට පස්සේ අපිට එන්ටර් කරන්න තියෙනවා. එතකොට මෙන්න ලකුණු 80 A කියන එක එනවා. අපි මේ විදිහට විෂයන් 7කට පුළුවන්. ඊළඟ එකේ තියෙන අකුරු ඒ නිසා මම කරන්නේ මේතන ක්ලික් කරලා කොපි කරාම මේකේ යට තියෙන ෆන්ක්ෂන් එක කොපි වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට පේස්ට් කරනවා. මෙතෙන්ට පේස්ට් කරනවා.
ඒක අපිට බලා ගන්න පුළුවන් ඩබල් ක්ලික් කරලා බලුවොත් හරියටම මේ ලකුණු තියෙන්නේ K කියන කොලම් එකේ මෙතෙන්ටත් K කියන කොලම් එකේ එන්න ඕනේ. මෙන්න මේ K කියන එක ඇවිල්ලා තියෙන නිසා ගැටලුවක් නැහැ. එතකොට මෙන්න මේ විදිහට මේ ටික ඇවිල්ලා තියෙනවා පළවෙනි ශිෂ්‍යයාගේ. අනිත් අයට ගන්න ඕන නම් අපි මේක පහලට ෆිලිං හැන්ඩල් එකෙන් අදින්න තමයි තියෙන්නේ. ඊට පස්සේ නැවත මේකේ සිලෙක්ෂන් එක තියෙද්දිම හැම පේලියක්ම අපිට ට්‍රැක් කරන්න බැහැ. මේ සියල්ලම අපි මේ විදිහට 7ක් දක්වා අදින්න පුළුවන්. ඊළඟට මේ පේලිය අවශ්‍ය නම් පහලට අදින්න පුළුවන්. නැත්නම් කොපි පේස්ට් දෙන්නත් පුළුවන්. ඊළඟට මෙතන විෂයන් සම්බන්ධව මෙන්න මේ විදිහට අපි කාණ්ඩ විෂයන් ටික මෙතනට ගෙනල්ලා පේස්ට් කරනවා කොපි කරලා ඊළඟට දෙවෙනි විෂයෙත් අපි ඒ විදිහටම ගෙනල්ලා පේස්ට් කරනවා තුන්වෙනි කාණ්ඩ විෂයෙත් ඒ විදිහටම අපි කොපි කරලා පේස්ට් කරාම ඒ විෂයන් ටික සම්පූර්ණ වෙනවා මෙතනින් මේ විදිහට ඊළඟට අපිට තවත් කොටසක් තියෙනවා මෙන්න මේ එක එක ලකුණු ලබාගෙන තියෙන ලකුණ අනුව අපිට මේ සෙල් එකකට වර්ණයක් යෙදීමේ හැකියාව තියෙන මේ විදිහට මම කොටසක් සිලෙක්ට් කරා ඊට පස්සේ control button එක press කරගෙනම ඊළඟ කොලම් එකත් සිලෙක්ට් කරනවා නැවත control button එක අතාරින්න නැතුවම ඊළඟ කොලම් එකත් අපි සිලෙක්ට් කරනවා මේක අපිට අකුරු තියෙන කොටස අදාළ වෙන්නේ නැති නිසා. ඒතර මේ ටික සිලෙක්ට් කරලා තියෙන ඊළඟට අපි යනවා මේකේ මේ conditional formatting කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා highlight මේ cells rules කියලා. ඒකේ between කියන එකට යනවා. between කියන එකට ගියාගෙන් පස්සේ අපිට දෙනවා මෙතන අපිට rule එකක් දාන්න පුළුවන්. ඒ නිසා මම දෙනවා 75ත්. එතකොට 75ත් අයිති වෙනවා 100ත් අතර. එතකොට 75 100යි දෙකම මේකට අයිති වෙලා තියෙන්නේ. මම දෙනවා කලර් එකක්. අපි 75ත් අපි දෙනවා කොළ පාට. එතකොට 75ට වැඩි නම් කොළ පාට වෙනවා ඒ සෙල් එක. ඊට පස්සේ සිලෙක්ෂන් එක එහෙමම තියදී අපි නැවතත් එම ස්ථානටම යනවා between කියන එකට. දැන් අපි දෙනවා 60ත් කියන 60 ලකුණත් අයිති වෙනවා 75ත් අතර. එතකොට 74 දෙන්න වෙන්නේ 75 අපි ඒකට දුන්න නිසා. 60ත් 74ත් අතර අපි දෙනවා තව පාටක් තමන් කැමති පාටක් කහ පාට වගේ මේකට මාක් කරන්න පුළුවන්. ඒකත් ඕකේ කරලා නැවත සිලෙක්ෂන් එක එහෙමම තියෙද්දි තුන්වෙනි අවස්ථාවට යනවා. අපිට 50 එක අයිති වෙන්න ඕන නිසා 50යි 64 තමයි දෙන්න වෙන්නේ අපි ඉස්සෙල්ලා 65 ගත්තා. නිසා ඒකට අපි තව මොකක් හරි කලර් එකක් දෙමු නිල් පාට වගේ මේ විදිහට දෙන්න පුළුවන්. රූල් 3ක් දුන්න හතරවෙනි රූල් එක විදිහට අපි ගමු S එකේ රූල් එක. ඒ කියන්නේ 35ත් 49ත් අතර. ඒකට අපි රෝස පාට වගේ පාටක් එකතු කරලා ඕකේ කරනවා. ඊළඟට තියෙන්නේ W. W අපිට රතු පාටින් දෙන්න පුළුවන්. ඒකට බිඳුවත් 34ත් අතර 34ත් අයිති වෙනවා. මේකට අපිට දෙන්නේ රතු පාට. රතු පාට දුන්නා ඊපස්සේ ෆොන්ට් කලර් එක පේන්නේ නැහැ නිසා මෙතන මේ ෆොන්ට් කියන එකට ගිහිල්ලා මෙතන කලර් තියෙන ඔටෝමැටික් අපි ඒක සුදු පාට කරලා ඕකේ කරනවා. ඒතර මේ විදිහට එක එක සෙල් වලට කලර් එක එන විදිය බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඕන නම් මේ කාණ්ඩ විෂයන් වලටත් අපිට කලර් එකක් අවශ්‍ය නම් පහසුවෙන් දැන ගැනීම සඳහා ඒකටත් අපිට රූල් එකක් යෙදීමේ හැකියාව තියෙනවා. මම එකකට පෙන්නන්නම් කොහොමද ඇඩ් කරන්න කියලා.
ඒකෙත් අපි මේ ටික මේ විදිහට සිලෙක්ට් කරලා අපි යනවා conditional formatting වලට ගිහිල්ලා මෙතන තියෙනවා equal to කියලා එකක්. මේ equal to නැත්තම් text that contains කියලා එම කොටස පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ අපි දෙනවා CIV කියන කොටස තිබුණොත් මෙතන දෙනවා custom color එකක් fill color එක විදිහට අපි ගමු. මේ විදිහට gradient color එකක් පාවිච්චි කරන්න පුළුවන්. කැමති නම් මෙතන එකයි තියෙන අපි ඒකත් කොපි කරලා අවස්ථා කීපයක් paste කරමු. එතකොට මේ විදිහට color එක වෙනස් වෙනවා. ඒකේ font color එකත් අපිට සුදු පාටින් දෙන්න පුළුවන්. text that contains එකට ගිහලා CIV එකේ font color එක සුදු. මේ විදිහට වෙනස් වෙන විදිහට දෙන්න පුළුවන්. හැම එකටම මේ විදිහටම වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපිට මේ ටික ගණන් කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි මෙතනින් වෙන් කරලා W ප්‍රමාණය කීයද? ඒ විදිහට A B C S W ප්‍රමාණය ගණන් කරගන්න. ඊට කලින් text direction එක අපි සාමාන්‍ය තත්ත්වයට හරවනවා. මෙන්න මේ විදිහට එකෙන් එක වෙනස් කරන්න බැහැ නම් මේ විදිහට column පහම select කරලා මෙතනින් column width කියන එකට ගිහිල්ලා අපි 4ක් වගේ ප්‍රමාණයක් දීලා බලනවා. එතකොට මේ එක ප්‍රමාණයට එනවා. format cells ගිහිල්ලා borders මේ විදිහට okay කරනවා. මෙතන අපි බලමු මේ ටික කොහොමද count කරගන්නේ කියන එක. එතකොට මට ඕනේ A කියන අකුර කී පාරක් තියෙනවද කියලා මෙතන count කරන්න. ඒ නිසා මම දෙනවා සමාන කිරීම දීලා count if කියලා function එකක් තියෙනවා. count if කියන එක පාවිච්චි කරලා අපි දෙනවා මෙන්න මේ range එකේ. මෙන්න මේ range එකේ ක්‍රමාවකින් වෙන් කරලා inverted commas ඇතුලේ අපි දෙනවා A. A කියන එක කී පාරක් තියෙනවද? ඊට පස්සේ අපි දැන් මේ අනිත් වගේ නැවත ටයිප් කරන්න බැරි නිසා මේ රේන්ජ් එකම දීලා මෙතන BCS වලට දෙන නිසා මේක වෙනස් වෙන නිසා මේ රේන්ජ් එකට ඩොලර් මාක් එක දෙනවා. එකම රේන්ජ් එක පවත්වා ගැනීම සඳහා ඩොලර් මාක් එක මුලට දෙන්නේ මේ විදිහට. එතකොට ඒ අකුරු 6ක් තියෙන බලමු 1 2 3 4 5 6. එතකොට දැන් මම මෙහෙට ඇද්දාගෙන පස්සේ මේක සාමාන්‍ය වෙනස් වෙන්න ඕනේ. දැන් එකම රේන්ජ් එකේ තියෙන නිසා තමයි 6 එන්නේ. ඒ නිසා මේක අපි ඩබල් ක්ලික් කරාන් පස්සේ රේන්ජ් එක වෙනස් වෙලා නැහැ. නමුත් අපි A කියන එක B විදියට වෙනස් කරනවා. C කියන එකේ C විතරයි වෙනස් කරන රේන්ජ් එක සමානයි අපි ඩොලර් මාක් එක දාපු නිසා. එතනින් S එතනින් W. එතන මේ විදියට ඇවිල්ලා තියෙනවා. මෙතන ඕනනම් ටෝටල් එකක් දාගන්න පුළුවන්. නම් මේ ඇවිල්ලා තියෙනවද එහෙම ගැටලුවක් නැහැ. ඒ නිසා අපි දැන් මේ ටික මෙහෙට සිලෙක්ට් කරලා එකපාරම සියලුම සිසුන් සඳහා එකපාර අපිට මේ විදිහට ඩ්‍රැග් කරගන්න පුළුවන්. කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒ ප්‍රමාණය එක එක සිසුවා සඳහා. ඊළඟට මෙතනින් අපිට එක එක විෂයන් සඳහා A කීයක් තියෙනවද B කීයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට අපි මෙතෙන්ට ගන්නවා A B C S W මෙතන දෙනවා total. ළමයි 40ෙම ආවද කියලා බලා ගන්න පුළුවන් මෙතන.
මෙතන අපි දෙන්නේ මේ විදිහට සමානයි. මේකත් count. මේකේ if කීපයක් ලියන්න වෙනවා. range එකක් දෙන්න වෙනවා. ඒ නිසා count if s count ifs කියන එක පාවිච්චි කරන්නේ මම වරහණක් ඕපන් කරලා මොන රේන්ජ් එකද කියලා අපි දෙන මේ රේන්ජ් එක ඇතුලේ මේ රේන්ජ් එක ඇතුලේ කමාවක් දාලා මම දෙනවා වැඩි නම් 75ට වඩා. ඒ නිසා මේ විදිහට උඩුකම ඇතුලේ ඉන්වර්ටර් කමාස් ඇතුලේ greater than or equal 75 සමාන හෝ වැඩි. ඊට පස්සේ ඒක ඉවරයි කමාවක් දාලා නැවත මේ රේන්ජ් එකම තෝරලා කියන්නේ මේ ටිකමයි අපි එකම අර if කීපයක් ලියනවාද මේකෙත් මේ විදිහටම අපි දෙනවා. ඒකේ අපි දෙන්නේ 100ට අඩු නම්. එතකොට අපි දෙන්නේ less than or equal 100. 100ට වඩා අඩුයි කියන එක. එතකොට අවසාන කමාව නැහැ. එතකොට මෙතනින් රේන්ජ් එක දුන්නා කමාවක් දැම්මා අපි කිව්වා 75 හෝ ඊට වැඩි නම්. නැවත කමාවකින් වෙන් කරලා රේන්ජ් එක දැම්මා. කියන්නේ පරාසය. ඊට පස්සේ කමාවකින් වෙන් කරලා ඉන්වර්ටර් කමාස් ඇතුලේ 100 හෝ ඊට අඩුයි කියලා දාලා මේක ක්ලෝස් කරායින් පස්සේ මේ විදිහට 20යි කියලා එනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ පැත්තට අදිද්දි මේක ගැටලුවක් නැහැ. නමුත් දැන් ඊළඟ කොටසට එද්දි මෙයාට දැන් 19ක් එනවා B. මේ B එකේ රේන්ජ් එක අපිට වෙනස් කරන්න පුළුවන් 65 60 හෝ සමාන එහෙම නැත්නම් 74ට අඩු කියලා මේක අපි දෙනවා 4යි. හැබැයි පොඩි රේන්ජ් එක ඔන්න එකක් පහලට ඇවිල්ලා තියෙන්නේ මේ. මොකද අපි මේක පහලට අදිද්දි මෙයා ඔටෝ වෙනස් වෙනවා. ඉතින් ඒක අයින් කර ගැනීම සඳහා මෙන්න මේක අපි මෙන්න මේ මැදට වෙනස් වෙන්න එපා කියලා අපි ඩොලර් මාක් එකක් දානවා. පහලට අදිද්දි අපි ඩොලර් මාක් එක දාන්නේ මැදට දකුණු අත පැත්තට අදිනවා මුල් පැත්තට ඩොලර් මාක් එකක් දාගන්න. මෙන්න මේ විදිහට රේන්ජ් එකට අපි ඩොලර් මාක් එක දානවා. දැන් මේක පහලට අදිද්දි රේන්ජ් එකේ වෙනසක් වෙන්නේ නැහැ. අපිට වෙනස් කරන්න තියෙන්නේ මේ කොටස් ටික විතරයි. රේන්ජ් එක එක සමානව තියෙනවා. 60 74. මේක අපිට වෙනස් කරන්න තියෙන්නේ 50 64 B C සඳහා. මේක අපිට වෙනස් කරන්න තියෙන්නේ 35 49. දක්වා තමයි S තියෙන්නේ. W තියෙන්නේ බිංදුවත් ඇතුළව 34 දක්වා. මේ විදිහට අපිට එනවා අපිට මේකේ ටෝටල් එක ගන්න මේ විදිහට සිලෙක්ට් කරලා ඔටෝ සම් ගියා නම් හරි මෙතනට ටෝටල් එක එනවා 40. දැන් අනිකුත් සිසුන් සඳහා මේක ලබා ගැනීමේදී මේ විදිහට පහම එකපාර සිලෙක්ට් කරලා මෙන්න මේ දක්වා අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔයාලට පේන්නේ නැද්ද මේක වෙනස් වෙලා තියෙනවා. අපි තව එක්කෙනෙක්ගේ මේ විදිහට කොපි කරලා මේ අදාළ තැන් වලට අපිට පේස්ට් කරගන්න පුළුවන් අනිකුත් සිසුන් සඳහා. එතකොට මෙන්න මේ විදිහට අපිට ෂීට් එක නිර්මාණය කරගන්න පුළුවන් A සංඛ්‍යාව B සංඛ්‍යාව කොයිතරම් ප්‍රමාණයක්ද කියලා. ඊළඟට තවත් අවශ්‍ය නම් මේ අපිට මෙතන තියෙන මුලින්ම සිංහල විෂය සඳහා මේ ABC ප්‍රමාණය ඉන්සර්ට් ගිහිල්ලා අපිට chart එකකින් පෙන්වීමේ හැකියාවක් තියෙනවා අවශ්‍ය නම්. මේක 3D column chart එකක් ගත්තා. අපිට
අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. අපි දෙනවා ඕනනම් A කියන කොටස විතරක් ක්ලික් කරලා අපිට මේකට කලර් ෆිල් කලර් එකක් දෙන්න පුළුවන්. B සඳහා මේකේ A සඳහා තිබුණේ කොළ පාට. ඒ කොළ පාටම දෙනවා. B සඳහා තිබුණේ කහ පාට. C තිබුණේ නිල් පාට. ඊළඟ රෝස පාට, ඊළඟ රතු පාට. මේ විදිහට අපිට මේ chart title එකේ විදිහට අපිට මෙතන සිංහල විෂය සඳහා තියෙන්නේ. මේ විදිහට copy කරලා paste කරනවා. සිංහල විෂය සඳහා මෙන්න chart එක. මේ විදිහට හදාගැනීමේ හැකියාවක් තියෙනවා. නැවත ඔබට අවශ්‍ය නම් 35ට වැඩි 35ට අඩු කියන එක අපිට දෙන්න පුළුවන්. තිස්පහට වැඩි ඊළඟ 35ට අඩු. ශිෂ්‍යෝ කීයක් ඉන්නවද කියලා අපිට බලා ගන්න පුළුවන්. අර මෙතන ගත්ත ෆන්ක්ෂන් එකම අපි කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරලා බලමු. මෙතන අපි රේන්ජ් එක විදිහට දෙන්නේ 35. ඒකට මෙතෙන්ට 35ත් 100ත් අතර කීයක් ඉන්නවද කියලා. ඒකට 32ක් ඉන්නවා. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඊට අඩු සංඛ්‍යාව කීයද කියලා. ඕනනම් 40න් 32 අඩු කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ෆන්ක්ෂන් එකම පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ෆිලින් හැන්ඩල් එක ඇඳලා ඩබල් ක්ලික් කරලා අපි වෙනස් කරනවා. මෙතන බිඳුව මෙතන 34 දක්වා. එතන මෙන්න 35ට වැඩි 32ක් ඉන්නවා. 35ට අඩු 8යි. මේ විදිහට විෂයන් වලට අපිට මේක අනිත් විෂයන් වලට මේක එකතු කිරීමේ හැකියාවක් තියෙනවා. නැවත මේකටත් ඔබට chart එකක් අවශ්‍ය නම් අපි මෙන්න මේ විදිහට මේ විෂයන් දෙක මේ වගේ තැනකට paste කරගෙන මෙතන අපි දෙනවා මේ දෙන්නත් ඊට අපි select කරලා ඒකටත් අපිට chart එකක් insert කරගන්න පුළුවන්. මේ විදිහට pie chart එකක් වගේ දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්.